හරි good morning. අද 8 වෙනි දවස. ඒතර ගියේ 9 වෙනිදා තමයි මම හිතන්නේ පටන් ගත්තේ. 9 10 11. ඔව්. ඒතර අද සතියක් ගිහිල්ලා. එතකොට ගිය ඊයේ මගේ කැලරි ඉන්ටේක් එකයි කැලරි එක්ස්පෙන්ස් එකයි ගත්තොත් එහෙම මම 1570ක කැලරි කාලා තියෙනවා. මේක 1500ක 1600ක් වෙන්න පුළුවන්. එක්සර්සයිස් පැය දෙකක් සෙල්ලම් කරලා 1187ක් කැලරි ගියයි කියලා ඉවරලා වොච් එකේ රෙකෝඩ් වෙලා තියෙනවා. તો රිමේනින් කැලරි මගේ ටාගට් එකත් එක්ක ඩෙෆිසිට් එකක් තියෙනවා 616ක. તો ප්‍රෝටීන් ගෝල් එක ඕල්මෝස්ට් අචීව් කරලා තියෙනවා. කාබ්ස් කොහොමත් එන එකනේ. ෆැට් ඕකේ. දැන් අපි බලමු මොනවද කෑම අරගෙන තියන්නේ කියලා. ප්‍රෝටීන් සෝස් එකක් විදිහට ප්‍රෝටීන් ගන්න ටිකක් අමාරුයි නැත්තේ නෑ ලංකාවේ තියෙන විදනුත් එක්ක. ඒතොර ඒ ටිකට අමතරව මම අද කතා කරන්න try කරනවා ලංකාවේ ඉන්න මිනිස්සු ප්‍රැක්ටිස් එකක් විදිහට ෆුඩ් ලේබලින් වලට රිෆර් කරන එකේ වැදගත්කම. ඔයගොල්ලෝ දන්නා කලර් කෝඩින් සිස්ටම් එකක් තියෙනවායි කියලා. මම පුරුද්දක් විදිහට හැම වෙලේම ඕනම කෑමක් ගනිද්දි කලර් කෝඩින් එක බලලා ඉවර වෙලා ඒකෙන් ෆිල්ටර් කරන්න try කරනවා. ඒත් ඒක ගැන කතා කරනවා. ඊට අමතරව වෙලාවක් තිබ්බොත් එහෙම එක්සර්සයිස් ටයිප්ස් ගැන පොඩ්ඩක් කතා කරන්න බලමු. එතකොට ඊයේ කෑම ගනිද්දි විටමින් ටැබ්ලට් ගන්න පටන් ගත්තා. ෆ්‍රයිඩ් එග් මේක රෙකමෙන්ඩේෂන් එකක් නෙමෙයි කාටවත් මේක බලලා ඉවරලා ෆලෝ කරන්න කියනව නෙමෙයි. මේක මගේ ප්‍රොසීඩිය එක. එතකොට මගේ පළවෙනි ආහාර වේල වැටෙන්නේ දවල් 2:00 3ත් අතර ඊයේ. එතකොට ෆාස්ටිං ඉන්ටර්මිඩියට් ෆාස්ටිං එකක් විදිහට ගත්තොත් එහෙම ඔයාලට පේනවා ඉරිදා රෑ ඉඳලා අපි හිතමු ඉරිදා රෑ 10ට අන්තිම කෑම වේල ගත්තේ කියලා. පැය 12 13 14 15 16 පැය 16ක් විතර ෆාස්ටිං එකක ඉඳලා තියෙනවා මම. හවස 3 වෙනකම්. ඊට පස්සේ ඒකේ ෆ්‍රයිඩ් එග් 4යි, චිකන් ටිකයි. ඒකේ කැලරීස් 360 150යි කියලා මාක් වෙලා තියෙනවා. ඊට පස්සේ ෆිෂ් ඔයිල් කැප්සියුල් එක. ඊට පස්සේ හවස නෙමෙයි. පැයකට විතර පස්සේ බත් ටිකක් කාලා තියෙනවා චිකනුයි ගොටුකොලයි එක්ක. බිස්කට් පහක් හවස කෑවා. එතකොට මට මේකේ තියෙන ඉම්පෝටන්ස් එක තමයි බිස්කට් පහක සාමාන්‍යයෙන් කැලරි 150ක් විතර අඩංගු වෙනවා. හැබැයි බිස්කට් ටයිප් එක අනුව ඒක වෙනස් වෙනවා. ඔයා කුකීස් කනවද? චොක්ලට් බිස්කට් කනවද? නැත්නම් මාරි කනවද? ඒ වගේ විවිධ ටයිප් එකේ බිස්කට් තියෙනවා. එතකොට හැම වෙලේම බලන එක හොඳයි. නමුත් මම ජෙනරලි දැකලා තියෙන්නේ බිස්කට් ග්‍රෑම් 100ක කැලරි 500ක් රෆ්ලි ඉන්ක්ලූඩ් වෙනවා. එතකොට බිස්කට් ග්‍රෑම් 5ක් කනවයි කියලා කියන්නේ කැලරි සාමාන්‍යයෙන් 150ක් විතර. ඇත්තටම මේක මට හිතුණා මෙහෙම බලාගෙන යද්දි ඩේටා බලද්දි වර්ත්ලස් කියලා. ඒ කියන්නේ ඇත්තටම බඩ පිරෙන්නේ නැත්නම් ස්නැක් එකක් විදියට කෑවට නමුත් මාර කැලරි ඉන්ටේක් එකක් එනවා. එතකොට සාමාන්‍යයෙන් රෝල් එකක් හරි එළවලු රොටියක් හරි මොනවා හරි එහෙම කෑවොත් එහෙම කැලරි 200ක් විතර ඇඩ් වෙනවා. නමුත් අර නියුට්‍රිෂන් සයිඩ් එකෙන් ගත්තොත් එහෙම මිනිමම් චිකන් රොටියක් කැලරි 200යි. ඊට පස්සේ රෑට කෑම 8:00ට 8:00 නෙවෙයි 10:00ට. එතකොට white rice පරිප්පු සහ fried beef ටිකක්. එතකොට ඔය ඔක්කොමත් එක්ක සෙල්ලම් කරපු කැලරිස් ඔක්කොම ටික සෙටල් වුණාට පස්සේ කැලරි ඩෙෆිසිට් එක 616ක. හරි. එතකොට අද උදේ ඒ කියන්නේ ඊයේ කෑමත් එක්ක අද උදේ weight tracker එක බැලුවොත් එහෙම 83.8යි. ඔන්න දැන් අර මම ආපු රූටින් එක ඒ කියන්නේ 86.5 ඉඳලා දකින්න නැති පළවෙනි දවස් 5 යද්දි 83.6කට මෙහෙම 83.6කට weight එක අඩු වුණා. නමුත් ඩිසිප්ලින් එක නැති නිසා ඒ weight එක වැඩි වෙච්ච හැටිත් ආයෙත් ඒ ලෙවල් එකට ගන්න මට කොච්චර එෆර්ට් එකක් දෙන්න වුණාද කියන එකත්. ඒක තමයි අර එකම රූටින් එකේ අපි කෑම පැටර්න් එකක් තියාගෙන යනවා නම්
ජිම් එකට යනවා නම් චීට් ඩේ එකක් තියාගන්න එක වෙනම කතාවක්. නමුත් අපි තනිකරම කෑමෙන් විතරක් කෑමෙන් සහ කාඩියෝ රිලේටඩ් නැත්නම් වර්ක්අවුට් වලින් මේක මැනේජ් weight එක මැනේජ් කරගන්න try කරනවා නම් අර අපේ ෆුඩ් රිලේටඩ් ඩිසිප්ලින් එක කටපාලනය කරගන්නේ කොච්චර හොඳට කරනවද කියන එක වැදගත් කියන එක තමයි ඒකෙන් පෙන්වන්නේ. එතකොට 83 ඉඳලා ආයේ 84.9 හෝම ගිහිල්ලා ඉවර වෙලා 83.8ක් කියලා අද උදේ weight එක බලද්දි මාක් වුණා. ඒතර මේක දිගට මැනේජ් කරගන්න තමයි මගේ try එක. හරි. ඔව් ඒකේ කාරණයක්. ඊට පස්සේ HIIT දැන් අපි කරන එක්සර්සයිස් ටයිප්ස් තියෙනවා. එතකොට නෑ එක්සර්සයිස් ටයිප්ස් වලට ඉස්සෙල්ලා අපි අර ෆුඩ් ලේබලින් කියන මැටර් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ලංකාවේ රෙගියුලේෂන් එකක් තියෙනවා ෆුඩ් ලේබල් කරද්දී ඩ්‍රින්ක්ස් වලටයි සෙමි ෆ්ලුයිඩ් සහ මේ සෙමි නැත්නම් ඝන ආහාර ද්‍රව්‍ය සහ මධ්‍යම වශයෙන් ඝන ආහාර සෝස් හෝ බිස්කට් ඒව තමයි බිස්කට් තමයි ඝන ආහාර ද්‍රව්‍යයකට සෝස් කියලා කියන්නේ අර සෙමි ෆ්ලුයිඩ් කියන ගණයට වැටෙන එක. ඊට පස්සේ ඩ්‍රින්ක්ස් ඔයගොල්ලෝ දන්නවා. සෝ ඒවට වෙන වෙනම කලර් කෝඩින් රෙඩ් ග්‍රීන් ඇම්බර් කලර් කෝඩින් එක තියෙනවා. එතකොට මම හැම වෙලෙම try කරනවා මොනවා හරි කෑමක් ගනිද්දී අර අඩු ගානේ රතු පාට නැතුව කහ පාටින් මාක් වෙලා තියෙන කෑම ගන්න. නමුත් අපි ජෙනරලි බැලුවොත් එහෙම සමහර වෙලාවට ඔයගොල්ලෝ ඒක හරියටම දැනගෙන බැලුවොත් එහෙම සමහර බ්‍රෑන්ඩ්ස් වල පොඩි ඉන්කන්සිස්ටන්සි එකක් වැරදියට නැත්නම් ওই මාජින් එක රෙඩ් ග්‍රීන් ඇම්බර් පෙන්නන එකේ සමහරට පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. හරි අපි උදාහරණ ගන්න මට උදාහරණයක් හම්බුනොත් එහෙම මම පෙන්නන්න. නමුත් ජෙනරලි ගත්තොත් එහෙම මේකේ සීනි මේක සෝස් එකක්නේ සීනි 20යි කියලා මාක් වෙලා තියෙනවා ඇම්බර්. මේකේ සීනි 13යි ඇම්බර්. සාමාන්‍යයෙන් සෝස් වලට එන්නේ මධ්‍යම මේ ඝන නැති වලට. එතකොට ඒකේ 22ක් කියලා තමයි තියෙන්නේ 100කට සීනි ග්‍රෑම් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ජෑම් ග්‍රෑම් 100ක 63ක් තියෙනවා. කොච්චර සීනි කන්ටෙන්ට් එකක්. එතකොට අපි මේ වගේ ඒවා ගණිතي පොඩ්ඩක් බලලා ගන්න පුළුවන්. ග්‍රෑම් 100ට 24යි. මේකේ තියෙනවා. මේකෙත් තියෙනවා. ග්‍රෑම් 100ට 22යි. ෆෘට් ඇන්ඩ් නට් ග්‍රෑම් 100ට 20යි. මට නම් මේක ඇත්තටම මේගොල්ලෝ කොහොමද මේක දාන්න කියන එකේ පොඩි ඩවුට් එකක් තියෙනවා. ඒකට හේතුව දැන් අපි ගත්තොත් එහෙම බිස්කට්ස් ක්‍රීම් ක්‍රැකර් జాතියක් ගත්තොත් එහෙම ඒක ග්‍රීන් කියලා වැටෙන්නේ. හැබැයි ඒකේ කාබෝහයිඩ්‍රේට් මොකද කාබෝහයිඩ්‍රේටුයි සීනි හැම වෙලේම එකට යන්නේ. අපි මේ ෆුඩ් ලේබල් එකක් බැලුවොත් එහෙම බලමු එකක් හොයාගන්න පුළුවන්ද කියලා. මේ වගේ එක. ඔයාලට පේනවා කාබෝහයිඩ්‍රේට් 3.6 ඒකේ සබ් කැටගරියක් විදියට sugar mark වෙලා තියෙනවා. ඒ කාබෝහයිඩ්‍රේට් වලින් 3.3ක්ම සීනි කියලා. හරි. ඔන්න ඔය වගේ තමයි සීනි කාබෝහයිඩ්‍රේට් වල අන්තර්ගත වෙන එක පෙන්වන්නේ. මේකේ තියෙන බලන්න මේකේ තියෙනවද කියලා. ඔව් මේ කාබෝහයිඩ්‍රේට් 13යි ඒකෙන් 12ක්ම sugar. එකක් කාරණාවක් අපි බලන්න ඕන. එතකොට අපි ඩ්‍රින්ක්ස් ගනිද්දී නැත්නම් කියන්නේ බීම જાතියක් ගනිද්දී කෑමයක් ගනිද්දී මේක තියෙනවා නම් අපි හැම වෙලේම අපේ ප්‍රැක්ටිස් එකක් විදිහට මේක බලලා රෙඩ් ග්‍රීන් ඇම්බර් RGB නේද රැග් රේටින් එකක් බලලා ඉවරලා ඒවා පුළුවන් තරම් ෆිල්ටර් කරගන්න පාවිච්චි කරන එක ලංකාව ජෙනරල් ප්‍රැක්ටිස් එකක් විදිහට ෆලෝ කරන එක ඉතාමත් වැදගත් කියලා මම හිතනවා. හරි. දැන් යම් එක්සර්සයිස් ටයිප්ස් වලට. හරි. එතකොට HIIT ගැන මට කතා කරන්න හිතුණා. HIIT high intensity interval training. එතකොට HIIT කියලා කියන්නේ හැම වෙලේම එක දිගට
ගොඩාක් ශක්තිය අවශ්‍ය වෙන එක්සර්සයිස් රූටින් එකක්. හැබැයි ඒකෙදි heart rate එක ගොඩාක් පල්ලෙහාට වැටෙන්න දෙන්නේ නැතුව උඩ ලෙවල් එකක තියාගෙන යන්න පොඩි breaks intervals high intensity interval පොඩි intervals දීලා වෙලා යම් time period එකක් තුල වැඩි heart rate එකක් පවත්වාගෙන යන්න කරන exercise patterns තමයි HIIT කියලා කියන්නේ. ඕගොල්ලෝ HIIT කරද්දි ඇත්තටම මේ අර heart rate එක manage කරගන්න එක very important දෙයක්. මොකද සමහර වෙලාවට දරා ගන්න බැරි level එකයි මම කිව්වා අර මේ ඊයේ වීඩියෝ එකේදී මම කිව්වේ සමහර ලාවට ගොඩක් මහතෙක් කෙනෙක් නම් HIIT කරන්න පටන් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාගේ weightless journey එකේදී පටන් ගනිද්දි මේක පස්සේ බලන්න පුළුවන් වැඩක්. පොඩ්ඩක් fitness හදාගෙන ඇඟේ weight එක අඩු කරගෙන එහෙම එද්දි. එතකොට පුද්ගලයෙකුට යන්න වඩාත් සුදුසු maximum heart rate එක calculate කරන විදිහක් තියෙනවා. ඒක calculation එක මම හොයලා දාන්නම්. මට මතක විදිහට weight එකත් එක්ක තමයි weight එකයි උසයි එක්ක හරි තමයි මේ calculation එක හැදෙන්නේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගේ average තියෙන්නේ 180 වගේ මට මතක විදිහට 180 හෝ 190. නමුත් ඒ calculation එක හරියටම බලලා දාන්නම්. එතකොට HIIT වලට මම ගොඩ කාලෙක ඉඳලා use කරපු video set එකක් තිබ්බා. ඒ තමයි මම මෙන්න මේ video set එක ඉස්සර follow කරා දැනුත් හිතුණාම පොඩ්ඩක් කරනවා. නමුත් ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ video එකේදී මේක download කරගන්න free download කරගන්න සමහර වෙලට ඇති මම torrent එකකින් download කරගත්ත එක තමයි මේ තියෙන්නේ. එතකොට මේගොල්ලෝ කරන exercise types ඕගොල්ලන්ට පේනවා හැම වෙලේම ඉනෙන් පල්ලෙහා ගොඩාක් active වෙන and සහ ඒගොල්ලෝ මෙතන දැන් මේ exercise routine එක මේක videos 15ක exercise routine එකක් දවස් 30ක් කරන දවස් 90ක් කරන exercise routine එකක්. එතකොට මේකේ ටයිම් එකක් තියෙනවා. මේ ඔයගොල්ලන්ට පේනවනේ 37 30 කියලා ඉවරලා 37යි විනාඩි 17 තප්පර 14 15 කියලා අඩු වෙනවා. එතකොට මේ අතරතුරේදී ටයිම් එක අඩු වුණාට පස්සේ දැන් ඔයගොල්ලන්ට පේනවා ටයිම් එක අඩු වෙනවයි කියලා. එතකොට බ්‍රේක් එක හම්බෙන ටයිම් එක පොඩ්ඩක් බැලුවොත් එහෙම බලමු අපි එතෙන්ට ගන්න පුළුවන්ද කියලා. බ්‍රේක් එක සාමාන්‍යයෙන් තප්පර 20ක් වගේ තමයි ගන්න. එතකොට ඒ තප්පර 20 බ්‍රේක් එක අරගෙන එක්සර්සයිස් වෙනස් කරනවා. ඒ තප්පර 20 පොඩි බ්‍රේක් එකක් අරගෙන ඊළඟ එකට මාරනවා. ඒකෙන් තමයි අර heart rate එක හැම වෙලේම අප් කරලා තියාගන්න මැනේජ් කරන්නේ. එතකොට අනික් එක්සර්සයිසස් කරද්දී සාමාන්‍යයෙන් අපිට ජිම් එකට ගිහිල්ලා කරන්න පුළුවන් එක්සර්සයිස් ටයිප්ස් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා මැෂින් අනික ෆ්‍රී වේට්ස්. ඊට පස්සේ අපිට ගෙදර ඉඳන් කරන්න පුළුවන් එක්සර්සයිස් ටයිප්ස් තියෙනවා. HIIT කරන්න පුළුවන් පොඩි ඉඩක් තියෙනවා නම් සාමාන්‍යයෙන් අඩි 6 වගේ අඩි 8 වගේ පොඩි ෆ්‍රී ස්පේස් එකක් තියෙනවා නම් හොඳටම ඇති HIIT කරන්න. නැත්නම් අපිට ජොගින් කරන්න පුළුවන්. නැත්නම් ජොග් කරද්දී පොඩ්ඩක් හයියෙන් ඇවිදින එක ඒ වගේ එක්සර්සයිස් ටයිප්ස් පාවිච්චි කරන්න පුළුවන් රූටින් එකකට. හැබැයි මීට අමතරව නීස් වලට අඩුම ප්‍රෙෂර් එකක් දෙන අනික හොඳම වැඩේ තමයි පීනන්න බැරි එක්කෙනෙකුට සයික්ලින්. හරි. ඒතකොට සයිකල් පදිද්දිත් වෙනම ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ප්‍රොසීඩියර් කියලා කියන්නේ කොහොමද හරියට බයිසිකල් පදින්නේ කියලා. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා සමහර කට්ටිය සීට් ගොඩාක් පල්ලෙහාට දාගෙන නී එකට ගොඩාක් ලොකු weight එකක් එනේදී පදන. එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් සීට් එකේ height එක තියෙන්න ඕන ගානක් අර එහෙම තියෙනවා. ඒක පස්සේ කතා කරමු. නමුත් සයික්ලින් කියලා කියන්නේ heart rate එක වැඩියෙන් තියාගන්න පුළුවන්. joints වලට ලොකු බරක් එන්නේ නැති හොඳ එක්සර්සයිස් මෙකැනිසම් එක. එතකොට මේවා අතරතුර මේ ව්‍යායාම වලින් අපිට වඩාත් සුදුසු ඒවා මොනවද කියලා තෝරගෙන ඒක කෑමත් එක්ක කන්ට්‍රෝල් කරගෙන යන එකෙන් ලොකු බෙනිෆිට් එකක් ගන්න පුළුවන් weight loss journey එකකදී. ඒක තමයි කියන්න අවශ්‍ය උනේ. එක්සර්සයිස් ටයිප්ස් ගැන මම try කරන්නම් පොඩ්ඩක් වැඩිපුර විස්තර කරන්න ඊළඟ වීඩියෝ එකේදී. හරි බොහොම ස්තුතියි. ඒක තමයි අදට තත්ත්වය.